මේ යාළුවනේ ඕගොල්ලන්ට සුබ දවසක්. අද යනවා අපි රොට් පයිලට් කෙනෙක් ගේන්න. ඒක ගේන්නේ මට නම් නෙවෙයි. ඒ යාළුවට. දැන් මේ වීඩියෝ එක ස්කිප් නොකර ඔක්කොම ඉවරනකම් බලන්න ඕන. මේ ගෙදර ඉඳන් කොම්පියුටර් නම් බලන ටිකක් දුරයි වගේ. ඒ වුණත් ඉතින් අපි ආසාවෙන් ගියා. මගේ යාළුවට මාර පිස්සුවන්නේ තියෙන්නේ. ඒ හින්දා අපි ගියා බලන්න මේ කොහොමද රොට් පයිලට් කියලා. ඔක දාලා මම ආයු දකුණු අතට වැත්තට තියෙන පළවෙනි ගෙදර. ඔය ගේට් එක මුකුත් දාලා ඉස්සරහම ගාද. තමා වෙන්නේ ගියේ අරුණේ දාන්නේ. අපි වැඩේ ළඟටම ඇවිල්ලා තින්නේ. ඒ පේන්නේ එයා ඉන්න ගේ තමයි. අපි ගිහින් බලමු එයා කොහොමද කියලා. කොහමද ආයේ දඩියෝ ඉන්නවද දන්නේ නැහැ. අනේ හිටියේ එයා සැර වෙයි කියලා. අපි බලමු එයා සැරද නැත්නම් සැර නැද්ද කියලා. ඔන්න එහෙනම් අපි ගෙදරටම ආවා. ඔන්න මගේ යාළුවා ඉතින් ඒ ගේ ගාවට ලං වුණා. ඔන්න රොක් ප්ලයිලට් එළියට ආවා. පේන තරමින් නම් සැර නෑ වගේ. මාත් යන්න ඕනේ බලන්න ළඟට. Subscribe Suresh Lahiru TV now. වලින් බලන්න චරියෝ. ලියෝ නමනේ. මාත් ඉතින් ළඟට ගියා. ඔන්න එයා මාවත් පිළිගත්තා. එන්න මෙහෙන් අවුලක් නෑ. සැර නෑ වගේ. මේ පොඩ්ඩක් මේක බුරුලේ කියලා තියෙන්නේ. මේක නේ ගලව ගනි මම බලාගෙන යනකොට. ගලිය අපිට ගන්න පණින්න කරන්න දඟලන්නේ නැති වෙන්නේ. මේ පොඩ්ඩක් උඩට ගන්නතෝ පල්ලෙන් තියාගන්න. මේගොල්ලෝ දෙන්නේ ඇයිද කියලා නම් අපි දන්නේ නැහැ. ඒ වුණාට මම හදන සතෙක් නම් මම කවදාවත් දෙන්නේ නැහැ. 10 60 ඒගොල්ලෝ කියන දේ එයා හොඳට අහනවා. සීට් කිව්වම සීට් කියලා ඉඳ ගන්නවා. Subscribe Suresh Lahiru TV now. sit yo sit නොපෙන්නුවාට එයාගේ පුතාටත් පොඩි දුකක් තිබ්බා. එයා තමයි මේ සතාව අද නාවල කරලා තියෙන්නේ. ඒ සීට් කිව්වම එයා සීට්. 57 බින්දුවේ තුන. අඳුරන්නේ 10 69යි හරි 57යි හරි 48යි හරි 56යි හරි බිඳුවේ තුන. හරි. රෝෂාන් කියන්නේ යාළුවා නම් ඉතින් ඔන්න ගනුදෙනු ප්‍රශ්නත් ඉවර කරගත්තා. දැන් ඉතින් අපිට යන්නයි තියෙන්නේ. යන්න තමයි මම බය හිටියේ. බලමු. මුකුත් වැස්සරම උන්නේ නැහැ. මම වඩ දැම්මා මම පහ කරේ. මේක දිවන්නේ. හැබැයි අපි හිතුව තරම් නම් සරක් නෑ එයා. එයා හරි අහිංසකයි හුරතල්. අපි එහෙනම් ගිහිල්ලාම බලමු මොකද වෙන්නේ කියලා. මෙයාගේ ඉන්න අනිත් යාළුවෝ ටික මොකක් කියයිද දන්නේ නැහැ. මෙයා ආවා. එයා දැන් මෙයත් එක්ක යන බව දැනගෙන වගේ. ඒ දුවන්නේ නැද්ද? හැරලා හිටියම දුවනවද ඔතේ? දුවන්නේ නැද්ද පාරට යන්නේ? ඉතින් ඉන්නවනේ. ඒක තමයි යනවා. මේක තාම ඔරිජිනල් එකේ තියෙන්නේ. ඔයාගේ නමට මේක Subscribe now. මතක නෑ කොහොමද කියලා. මේ එහෙනම් අපි එයාගේ සර්ටිෆිකේට් ටිකත් ගත්තා. එහෙනම් දැන් යන්න ලෑස්ති වෙමු. ටෙක්නාලජි මේවා ටික මෙතන ලියලා මෙයා ඔයාගේ ටික මේකේ ලියලා මේ ID copy එකත් එක්ක එහෙට බාර දෙන්න. මේක දුන්නායින් පස්සේ තමයි මම හිතන්නේ මේ නමත් එක්ක දාලා හරි සර්ටිෆිකේට් එක මේක දෙන්න. හරි හරි මට බෑග් කැල්ල මොකුත් නැද්ද ඒකට ආයේ ඔබ ඉන්නේ මේ ඒත් දුදගෙන යන්න දුන්නම යනක් කරලා දුන්නා
වෙන එක්කෙනෙක් ගේනවද? වෙන එක්කෙනෙක් ගේනවද? දෙන්නේ මේ. ඇයි දෙන්නේ? ඇයි දෙන්නේ? අවුල්ලදී නෑ තව එක්කෙනෙක් ගේනවද? නෑ ආයෙ බල්ලෝ ගේන්නේ නෑ මෙයාගේ උපන්දිනයකට ඇත්තටම බල්ලා ගෙනාවේ. ඔව්. දැන් බෑ මේගොල්ලෝ පාඩම් කරනවා වැඩ කරනවා අතර මේගොල්ලෝ ඔන්ලයින් වැඩ වගේකට මේවලා ඉන්නේ. දැන් යාළුවෝ කොහොම නිකන් ඇරලා ගියා පාරට යන්නේ එහෙ දුවන්නේ ඒක නෑ. එන්න හදනවා. බලාගෙනම තමයි මං තියාගන්නේ. මං ඒකයි ඇහුවාගෙන් අර වත්ත වට කරලා වට කරලා දිනවා. නට කරලා තියෙන තාප්පුව. වැඩට යනකොට ගේට්ටු ඇරියාම පැටලා දුවන්නේ. අර හිටිය එක්කෙනෙක් කපුව යනවා රට වටේම යනවා. රෑ 30ක් අපි දෙන්න යනවා හොයන්න. ඉතින් එක්කෙනාට නම් ඉතින් ලොකු දුක්කකුත් තියෙනවා. ආව් ඉතින්. එයාට කොහමද අය කෑම ඔයාම කොහමද විටමින් මොකුත් දීලා තියෙනවද කොහමද විටමින් දෙනවා බල්ලොන්ට මගේ ඉවරයි. බල්ලොන්ට දෙන මේ අර මොකද්ද B+ ඒ ටික දෙනවා. මේ කෑම නම් ඕනේ මස් මාළු හොයන්නේ නැහැ. සාමාන්‍යයෙන් දෙනවා. එහෙම හොයන්නේ නැහැ. ඌ ඕනේ නැති කනවා. සාමාන්‍යයෙන් දවස් 2කට 3කට විතර සැරයක් මේ 185 සමපෝෂ පැකට් එක තියෙනවා. ඔව් සමපෝෂ පැකට් එකක් මත් එක්කද අතල්ලා විතරක් එක්ක දවස් 2කට හෝ 3කට සැරයක් වගේ අපෝට දුන්නා නම් සමපෝෂක දුන්නා නම් හැදෙනවා. සරේ ඔය ට්‍රීල් එක මෙතෙන්ට ගහ ළඟට නැත්තම් මඩනාගෙන් නගින්න. බලමු මෙයා ට්‍රීල් එකට කොහොමද නගින්නේ කියලා. ඔව්. ට්‍රීල් එක නගිනේ. අර ඔය පටවන්නේ ඉතින්. අයියෝ බලාගන්න හොඳටම බලාගන්න මේ. ඔව් කූඩු දාන්නෙත් නෑ. බල්ලෝ ඉන්නවා තව 3-4 දෙනෙක්. ඇති ජාලි. නෑ ගෙදරට සමු දෙන්නයි හදන්නේ. යා නගිමු බලන්න. නගිනේ පුරුදු වෙන්නේ. නගි. ඔන්න අපේ ටීවී එකට එයා නක් ගන්නයි හදන්නේ. යාම නගිනවා. මං යන්නම් ඒ පැත්තට. ඔව් ඔව්. කට පැත්තට. පොඩ්ඩක් මං චුට්ටක් බය හින්දා අයිතිකාරය ගෙනියන අයිතිකාරයටම කිව්වා කට පැත්තට නගින්න කියලා. මම මේ අර ඔන්ලයින් ක්ලාස් එකක ඉන්නකම් එයාත් ඉතින් අගේට ඒකට ගොඩ වුණා. බයයි වගේ උන් එහෙනම් අපි අපේ ගමන පටන් ගන්නවා. හරි හරි හරි. කිසි කරදරයක් නැහැ වගේ. රයිට් ගන්න. දැම්ම නම් කරදරයක් නැහැ. ඊපස්සේ අපි ටික දුරක් ගියා. ඒත් ආයේ කිසි කරදරයක් නැහැ. ඒක සරක් නෑ බස් සරක්. නෑ දර නෑ. ඕම යල්ලන්න දෙන්නේ නෑ. අපක් ගාලා හපනවා. රවන්න හරි එපා මූ දැන්. මං කිව්වේ නෑ දැන් මං කියත් ඌ කිව්වේවත් නෑ නේ ඒකට. එයා නම් විනෝදෙන් වටපිට කලබල යනවා. කිසි කරදරයක් නැහැ. මේ පැත්තෙන්ද බහිද මේ පැත්තෙන් බස්සා. මගේ යාළුවා කිව්වා අපේ ගේ ගාවින් අපි බහිමු කියලා. ඔන්න ඉතින් අපි ගමනාන්තයට ආවා. ඉස්සෙල්ලාම බැස්සේ එයා අපේ ගේ ගාවා. ඒ එයා බැස්ස විතරයි වටේම බල්ලෝ ටික උඩ පුරන්න ගත්තා. බල අලුත් එක්කෙනා. සිතුකෝ. වන්නේ. ආයි රදියෝ පුරා හැබැයි හොඳයි යන්නේ ලස්සන. හරි අහිංසකයි. මම ඒකට ආවා. අරු වගේ කියන දේ අහන ඉන්න කිව්වොත් ඉන්නවා.
බලන්නකො තන හුරු පුරුදුයි වගේ සෙතු ඉන්න හැටි. සෙතු මේ බව් ලස්සනයි නේද? ඔය අපේ ගෙදර Subscribe Suresh Lahiru TV. පුරුදු තැනකට ආවා වගේ. දැන් එයා ඊට පස්සේ යන්න ඕන. මේ යාළුවාගේ ගෙදරට. ප්‍රදියෝ ප්‍රදීප් කාංගේ අම්මයාගේ ඉතින් යාළුවාගේ ගෙදරට ඒ ඩොක්ක එක්කන් ගියා. ඒක මොනවා කියලාද මොනවා කරයිද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. අරුන්ට පුරයි දන්නේ අම්මේ කෙලිය. අම්මට හුඩු අරුන්ට පුරයිද දන්නේ මේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් රේස්ලා TV සබ්ස්ක්‍රයිබ් කරන්න. කරලා බෙල් අයිකන් එකත් ඔබන්න. එතකොට ඔයාලට දිගටම මේ වගේ ලස්සන වීඩියෝ බලන්න පුළුවන්. බොක්ස් එක පිළිබඳව. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමුවෙනකොට ඔයගොල්ලන්ට සුබ දවසක්. Like, comment and subscribe my channel. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා මේකට